අයිබෝන් අද දැන් අපි බලමු කොහොමද අපේ ඔන්ලයින් පෝර්ටල් එක හරහා යුනිට්ස් ඒ කියන්නේ ඒකක බාර වලට කොහොමද යුනිට්ස් ක්‍රියේට් කරගන්නේ කියන එක සම්බන්ධයි. කියන ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරලා කොහොමද ඒකක බාර මිලදී ගන්න කියන එක සම්බන්ධයි. එතකොට මුලින්ම මේ විදිහට ඔයගොල්ලෝගේ පෝර්ටල් එකේ account එකට ලොග් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා options ටික. මෙතනින් unit trust funds කියන තැන ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන අපේ options කීපයක් තියෙනවා පේනවා. මේ හැම අනිත් හැම ඔප්ෂන් එකක් ගැනම අපි ඉස්සරහට අපේ වීඩියෝ වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද බලමු යුනිට්ස් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. එතකොට මේ ඔප්ෂන් එක ක්‍රියේට් යුනිට්ස් කියන තැනට ගිහිල්ලා ඔයගලන්ට තියෙන්නේ මුලින්ම අපේ බැංක් account details ටික ඔයගලන්ට account එක open වුණාම welcome email එකට එනවා. ඒ අදාළ ෆන්ඩ් එකට එහෙම නැත්නම් මේ තියෙන collection bank account එකට ඔයගලන්ට සල්ලි දාලා slip එක අරගෙන ඔයගලන්ට තියෙන්නේ මෙතන create units වලට ගිහිල්ලා amount එක ඔයගොල්ලෝ සල්ලි transfer කරපු amount එක මෙතන දාන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ 20000ක් දැම්මොත් මෙතන 20000යි කියලා දාලා ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මොන බැංක් account එකද කියලා මෙතන select කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට multiple bank accounts add කරගන්න පුළුවන් මේකට. මෙතන ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ application එකේ ඔයගොල්ලෝ mention කරපු bank account එක පෙන්නයි. ඊට පස්සේ ඒක මෙතන select කරලා ඔයගොල්ලන්ට අදාළ fund එක මෙතනින් select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන creation date එක පෙන්නනවා. creation date එකේදී උදේ 9 පහ වුණොත් working day එකකදී මෙතන පෙන්නන්නේ ඊළඟ working day එක. එතකොට උදේ 9ට කලින් දැම්මොත් තමයි same day එක මෙතන පෙන්නන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලන්ගේ investments diversify කරගන්න පුළුවන් sub accounts වලට ගිහිල්ලා කැමති sub account එකකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පල්ලෙහායින් ඔයගොල්ලන්ට මෙතන attach කරන්න පුළුවන් අර සල්ලි transfer කරද්දී ඔයගොල්ලෝ download කරගත්ත slip එක. ඒක attach කරලා ඊට පස්සේ මෙතන HNB කියන එක auto select වෙලා තියෙන්නේ. ඒක දාලා මෙතන ඔයගොල්ලෝ සල්ලි transfer කරපු account එක fund එකට අදාළ account එකට දැම්මේ එහෙම නැත්නම් collection account එකට දැම්මේ කියලා අහනවා. එතකොට මෙතනින් මේක select කරලා ඔයගොල්ලන්ට කැමති නම් මෙතන special notes මොන හරි දාන්න පුළුවන්. දාලා මේක create කියන එක submit කරන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට confirmation email එකක් එනවා. එතකොට simply මෙහෙම තමයි unit ටිකක් create කරගන්න unit trust funds වල. එතකොට මෙතන trans and create කියලා තව option එකක් තියෙනවා. එතකොට මෙතනදි වෙන්නේ just pay online portal එක හරහා ඔයගොල්ලන්ගේ bank account එකෙන් directly මුදල් අඩු කරගෙන automatically අපිට creation request එකක් එන එක. එතකොට එතනදී amount එක ඔයගලන්ට මෙතන දාලා fund name එක දාලා sub account එකක් මෙතන select කරලා ඊට පස්සේ මෙතන ඔයගලන්ගේ පෙන්නන්නේ just pay activated bank accounts ටික. ඒ කියන්නේ ඔයගලන්ට මෙතනදී OTP code එකක් simply දාලා just pay activate කරගන්න පුළුවන්. එතන ඊට පස්සේ මෙතන ඒ අදාළ bank account එක පෙන්නලා මෙතනත් අර විදිහටම creation date එක උදේ 9ට කලින් දැම්මොත් same day ඒ විදිහට වැටෙන්නේ. ඊට පස්සේ මෙතන terms and conditions accept කරාට පස්සේ ඔයගොල්ලෝ create කියන option එක දුන්නාම ඔයගොල්ලන්ගේ mobile එකට OTP එකක් එනවා. ඒ OTP එක දාලා ඔයගොල්ලන්ට units ටික create කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට වෙනම සල්ලි transfer කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව මෙතනදී ඔයගොල්ලන්ට පෙන්නනවා ඔයගොල්ලෝ කලින් දාපු unit creations මොනවද pending තියෙන්නේ සහ මොනවද confirm වෙලා ඒ කියන්නේ දැනට create වෙලා නැතුව units creation request එක confirm වෙලා තියෙනවා මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට simply මේක තමයි අපේ unit create කරගන්න procedure එක. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද units මේ කියන්නේ මේ invest කරපු සල්ලි ඔයගොල්ලෝ ආපහු ගන්නෙ කොහොමද